comfortable shoes දාගෙන එන්න. Hi guys, welcome back to my YouTube channel. ඔයත් සතුන්ට ගොඩක් ආදරය කරන එයාලා නිදහසේ ජීවත් වෙනවා බලන්න ආස කෙනෙක්ද? එහෙනම් මුවෝ, බැටළුවෝ වගේ සත්තු ගොඩක් ළඟින් ආශ්‍රය කරන්න පුළුවන්. එයාලට කැම දෙන්න පුළුවන්. ඒත් එක්කම ලස්සන nature feeling එකක් experience කරන්නත් පුළුවන් තැනකට මං අද ඔයාලව එක්කගෙන යන්න හදන්නේ. මම මේ ඔයාලව එක්කගෙන යන්න හදන්නේ නිව්සීලන්ත වල තියෙන ලස්සනම wildlife park එකකට. ඒ තමයි Staglands Wildlife Reserve. ඒනෝනේ Staglands යන ගමනේ පොඩි adventure ගතියක් තියෙනවා. ඇත්තටම අපි ආවේ මෙන්න මේ වගේ කඳු, ගස්, ගොවි බිම් වලින් වටවුණු ලස්සන පාරවල් මැද්දෙන්. ඔය සතුන්ට nature එකට නැත්තම් chill outdoor trips වලට කැමති කෙනෙක් නම් මේ තැන ඔයාලට නියමෙටම ගැලපෙනවා. මෙතන පාකින් කරන්නත් හරිම ලේසි. entrance එකත් මාරම attractive. පොඩි rustic village එකකට ඇතුල් වෙනවා වගේ feel එකක් තියෙන්නේ. මේකේ restaurant එකකුත් තියෙනවා. ඒ නිසා කැම බීම ගැන ලොකුවට worry වෙන්න දෙයක්. තියෙනවනේ view එක. අපි මෙතනට එන්නකොටම මාරම feeling එකක් යන්නේ. මෙතනදී අපි entrance tickets, සතුන්ට feeding food bags අරන් ටිකක් rest කරලා ගමන පටන් ගත්තා. මෙයාලා මෙන්න මේ වගේ map එකකුත් දෙනවා. ඒ නිසා මුකුත් මිස් කරගන්නේ නැතුව හැම තැනකටම ගිහලා enjoy කරන්න පුළුවන්. මුලින්ම මට දැනුණ දේ තමයි මේක zoo එකක් වගේ නෙමෙයි කියන එක. Cages ගොඩක් නැහැ. ඒ වෙනුවට open spaces, ලී වැටවල්, ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. හැමදේම natural. මේක නිකන් හරියට ඔයා nature එකේ ඇවිදින ගමන් සතුන්වත් දකින්න හම්බ වෙනවා. අන්න ඒ වගේ feeling එකක්. ඇත්තටම මෙතන මාරම calm, clean, ඒ වගේම රිලැක්සින් තැනක්. මං නම් ආවේ හස්බන්ඩ් එක්ක. ඒත් මෙතන පොඩි ළමයි ඉන්න ෆැමිලි එකකට, යාළුවෝ සෙට් එකකට, නැත්නම් සෝලෝ ට්‍රිප් එකකට උනත් පර්ෆෙක්ට්. මෙතන ඇත්තටම මාරම ලස්සනයි. පේනවනේ මාරම නිදහස්. මෙතන තියෙන කූල්ම දේ තමයි අපිට මේ සතුන්ට කෑම දෙන්න පුළුවන් වෙන එක. මං නම් ටිකක් සතුන්ට බයයි. ඒත් මෙයාලා නම් ජෙන්ටල්. ඒ නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ. අපිට මෙතනදී ගොඩක් සත්තු හම්බ වුණා. goats, sheep, pigs වගේ ගොඩක් අය. කුරුල්ලන්ට කැමති අයට peacocks, ducks, තව එක වර්ගයේ ලස්සන කුකුල්ලු. එයාලා නිදහසේ ඇවිද ඉන්නවා. පේනවනේ. මෙයාලා දන්නවා අපි ළඟ කැම තියනවා කියලා. අපි ඇතුල් වෙන වෙලාවෙ ඉඳලා සත්තු අපි ළඟට එනවා. පේනවනේ. මෙතන හරියට ෆාම් එකකුයි වයිල්ඩ්ලයිෆ් පාර්ක් එකකුයි මික්ස් කරපු තැනක් වගේ. මම නම් මේ කන්සෙප්ට් එකට මාරම කැමතියි. මෙයාලට කැම දෙන එක්ස්පීරියන්ස් එක තමයි මගේ ෆේවරිට්ම පාර්ට් එක. ඇත්තටම මුලින් පොඩ්ඩක් බය හිතුණා. ස්පෙෂලි ලොකු අයට කැම දෙනකොට. මෙයාලා ඇත්තටම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. අපි දුරින් මෙයාලා දිහා බලනවට වඩා මේ වගේ ඉන්ටරැක්ට් වෙන එක මාරම විදියට මතක හිටින එක්ස්පීරියන්ස් එකක්. පොඩි අය නම් ඩෙෆිනිට්ලි අසවේ මෙතනට. මෙතන නම් මේ ඉන්නේ අශ්වයෙකුයි පෝනියෙකුයි. එයාලා නම් ළඟට ආවේ නෑ හැබැයි. මෙන්න මෙයාලට නම් කොච්චර මායම් දැම්මත් ළඟට ගෙන්නගන්න බැරි වුණා. පොඩ්ඩක් නැත්තම් ගිහින් හැංගෙනවා. හැබැයි හරිම ලස්සනයි. හරිම කියුට්. මම නම් මාරම ආසයි මෙයාලට. හාවත් ගොඩක් හිටියා. එයාලත් හරිම ලස්සනයි. ඒ වගේම එයාලා හරිම නිදහසේ ඉන්නවා. එයාලව හිම දකිනකොටත් මට මාර සතුටක් දැනෙනවා. මාත් කලින් හාව ඇති කරලා තියෙන නිසා මෙයාලව නම් බය නැතුව ඇල්ලුවා. මෙයා නම් හරිම හීලයි කෙනෙක්. පේනවනේ. මෙයාලා නම් එන්නෙම නැහැ. සත්තු විතරක් නෙමෙයි. අපිට ඇවිදගෙන යන්න තියෙන පාරවල් උනත් හරිම ලස්සනයි. පොඩි bridges, streams, waterfalls, forest paths හැම තැනම මිනි හයික් එකක් යනවා වගේ දැනෙනවා ඇත්තටම.
ගෙදර ගලන් යන සද්ද. හරිම පීස්ෆුල්. මේ පොන්ඩ් ඒරියා එකත් මරු. පේනවනේ. මෙන්න මෙතන ලස්සන මාළු ටිකකුත් ඉන්නවා. ඔයා නේචර් එක එන්ජොයි කරන කෙනෙක් නම් ඔයාට පැය ගාණක් වුණත් මේක ඇවිදින්න පුළුවන්. හොඳට ටයිම් තියාගෙන ආවනම් හිමීට එන්ජොයි කරලා හොඳට රිලැක්ස් වෙලා යන්න පුළුවන්. මෙයත් මේ ලොකෝට හිටියට හරිම කියුට්. ඒ වගේම හරිම ලස්සනයි. මගේ ෆස්ට් ටයිම් තමයි මම මේ වගේ සත්තු මෙච්චර ළඟින් ආශ්‍රය කළේ. මේ ෆීලින් එක නම් වින්දලම තමයි බලන්න ඕනේ. මෙතනත් අපි ගොඩක් වෙලා හිටියා. පේනවනේ. එයාලා දන්නවා අපි ළඟ කැම තියනවා කියලා. ඒ හින්දා ඉතින් අපි ළඟටම එනවා. මෙයාලා නම් මට යන්න දුන්නෙම නෑ. පස්සෙන්ම ආවා. පේනවනේ. හරිම ලස්සනයි හැබැයි. මේ පේනවනේ යන්න තියෙන පාරවල් මං කිව්වේ හරිම ලස්සනයි. බලන්නකො මේ වතුර වුණත් මාරම ක්ලියර්නේ. පාරම විදියට ආස හිතෙනවා. අපි දැන් තවත් ඒරියා එකකට යන්නයි හදන්නේ. අපි තව ඉස්සරහට යද්දී cute hidden spot ගොඩක් හම්බුණා. Old style buildings, picnic areas, scenic views. සමහර තැනක movie scene එකක් වගේ. ෆොටෝස් ගන්නත් ගොඩාක් ලොකේෂන්ස් තියෙනවා. මෙතන මෙයාලගේ ඒ කාලේ ගම්මානයක් වගේ එක එක දේවල් තියෙනවා. මෙන්න මේ වගේ එකක් තිබ්බා. මේ හැම එකක් ඇතුළටම අපිට ගිහිල්ලා බලන්න පුළුවන්. මේක නම් බැංක් එකක්. ඒක ඇතුළේ පොඩි වටයක් ගහලා අපි ආවා. ඉස්සර මෙයාලා වැඩ කරද්දී යූස් කරපු දේවල් ගොඩාක් මේකේ තිබ්බා. ඔය පේනවා නේද? මාගේ එකේ පොඩ්ඩක් වැඩ කරලා ආවා. තව චර්ච් එකකුත් තිබ්බා. මෙතනත් මාරම ලස්සනයි. මේ view එක නම් කොච්චර වෙලාවක් වුණත් මෙතන වාඩි වෙලා ඉන්න හිතෙනවා. ඒ තරම් හරිම ලස්සනයි. මේක නම් බියර් ෂොප් එකක් වගේ නේද? මෙන්න මේ වගේ ඒවත් තියෙනවා ඉතින්. තව මෙන්න මේ හිරගෙත් තිබ්බා. ඔය පේනවනේ පෙරවැරදි වලට දණු කඳේ ගහලා තියෙන්නේ. ඒකත් හරියනවා. ඔයාලට ඇවිදලා ටයර්ඩ් වගේ නම් කැෆේ ඒරියා එකට ගිහින් ස්නැක්ස්, ඩ්‍රින්ක්ස්, ෆුඩ් ඕන දෙයක් ගන්න පුළුවන්. නැත්තම් ඔයාගේම ෆුඩ්ස් ගෙනත් යූස් කරන්නත් පුළුවන්. දැන් මේ අපි යන්න හදන්නේ හරිම එක්සයිටිං ප්ලේස් එකකට. මෙතනදී අපිට එක එක සත්තු වර්ග හම් වෙනවා. ස්පෙෂලි මුවෝ. මේකේ තියෙන ලස්සනම පාර්ට් එකක් තමයි මුවෝ ළඟින් දකින්න පුළුවන් වෙන එක. හැබැයි අපිට නම් ඒකට ටිකක් වෙලා මදි වුණා. ඔයාලා මෙතනට එනවා නම් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න අමතක කරන්න එපා. මොකද ඒක ඇත්තටම ස්පෙෂල්. මේ කන්ද උඩට නැග්ගනම් ඔයාලට ලස්සන view එකක් බලා ගන්නත් පුළුවන්. මෙයාටත් මුලින් ටිකක් බය හිතුණා. ඒත් පස්සේ අවුලක් නෑ. පේනවනේ. මෙතන මේ වගේ එක එක වර්ගයේ සත්තු ගොඩාක් හිටියා. ළඟින් යනකොට ටිකක් බයත් වගේ දැනෙනවා. හැබැයි අනේ මේගොල්ලන්ගෙන් නම් කිසිම කරදරයක් නෑ. එයාලා හරිම අහිංසකයි. මේ පේනවනේ මෙතන තවත් එක්කෙනෙක් ඉන්නවා. අනේ මේක නම් මං ගන්න ආසාවෙන්ම හිටපු ෂොට් එකක්. ඇත්තටම මම මොනරෙක්ගේ මෙච්චර ළඟින් ඉන්න පළවෙනි වතාව. ඒකත් මාරම ලස්සනයි. මෙයාත් හරිම කියුට්. එයා කියනවා අපිට එයා වල්ලන්න කියලා. පේනවනේ. මෙතන ඇත්තටම ගොඩාක් ලොකු ඒරියා එකක්. පේනවනේ අපිට ටිකක් පරක් වෙලා තිබ්බ නිසා අපිට මෙතන ගොඩාක් වෙලා ඉන්න බැරි වුණා. මෙතන ලොකු ඒරියා එකක්. අර කන්ද උඩ හරිය වගේ ලස්සන view එකක් තියෙනවා. ඒ පැත්තට ගිහිල්ලා මොන්ට අතින්ම කන්න දෙන්න පුළුවන්. එයාලා වල්ලන්න පුළුවන්.
ඉතින් ඔයාත් මෙහෙන්න ප්ලෑන් කරනවා නම් මම පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්. පළවෙනිම දේ තමයි අනිවාර්යයෙන්ම කම්ෆර්ටබල් ෂූස් දාගෙන එන්න. ඒ වගේම එන්ට්‍රන්ස් එකේදී ඇනිමල් ෆුඩ්ස් ගන්න අමතක කරන්න එපා. තව එකක්. හදිසියේ යන්න බලාගෙන එන්න එපා. හොඳට වෙලාව අරගෙන හොඳට එන්ජොයි කරන්න බලාගෙන එන්න. ඕවරෝල් අපේ මේ ස්ටැග්ලෑන්ඩ්ස් ට්‍රිප් එක ගත්තොත් හරිම ෆන්. ඒ වගේම රිලැක්සින් එකක්. හරිම සිම්පල්, පීස්ෆුල්, නේචර් එක හොඳට එන්ජොයි කරන්න පුළුවන් පර්ෆෙක්ට් තැනක්. ඉතින් ඔයා වෙලින්ටන් පැත්තේ ඉන්නවා නම් ඩෙෆිනිට්ලි මේක try කරන්න වටින තැනක්. ඉතින් වීඩියෝ එක බලවට thank you very much guys. ඔන්න අන්තිමට අපේ ගායන හැකියාවත් බලාගෙන යන්නකෝ එහෙනම්. තව වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු. bye. But I